සමහර ගීත තියෙනවා කිසියම් විශේෂ අවස්ථාවල අපට සිහිපත් වන මිනිස්සෙගේ උතුම් මිනිස් ගුණයක් දැක්කහම අපට නිතර සිහිපත් වන ගීතයක් තියෙනවා. උදාහරණයක් ලෙස පහුගිය කාලේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ මාරක රියනතුරු සිදු වූ ස්ථානයට ඒ මොහොතේම පැමිණෙනවා බදුල්ල මහරෝහලේ වෛද්‍යවරයා වෛද්‍ය පාලිත රාජපක්ෂ. ඔහුගේ සහායක කණ්ඩායම සමගින් ඔහු ඇවිල්ලා එම ස්ථානයට කඹයකින් බැහැලා රෝගීන් ගණනාවක් ඔහු අතින් සුවපත් කරනවා. ඔහු කියනවා මමත් හෘද රෝගියෙක්. ඒත් මේ මොහොතේ මට බලන් ඉන්න බැරි වුණා ඒ අනතුර දෙස. මම පුවත්පතක දැක්කා වෛද්‍යවරයා ඔහුගේ ඒ තීරණය විමසීමකින් තොරව කළ නිසා ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක්ද පැවැත්වෙන බව ඒ සියල්ල දැනත් එතුමා තමන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් ඒ මොහොතේ පෙනී සිටියා. 2017 වර්ෂයේ අපිට මතක් වෙනවා තවත් එක් සිදුවීමක් යාපනයේ මහාධිකරණ විනිසුරු මාණික්ක වාසකර් ඉලංචේලියන් එතුමන් ඉදිරියට නාදුන්න වෙඩික්කරුවෙක් එනවා. මේ මොහොතේ අපේ අසල්වැසි ගණේවත්තේ සරත් හේමචන්ද්‍ර ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඉදිරියට යන ඒ වෙඩි පහරින් මේ යන්නේ අධිකරණ විනිසුරු නොවේ සරත් හේමචන්ද්‍ර පොලිස් නිලධාරියා 57 හැවිරිදි මෙතුමාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් ඒ පොලිස් නිලධාරියාගේ බිරිඳගේ දෙපා නැමැද විලාප නගලා සමාව ගන්න. අන්නේ අවස්ථා අපි නිරීක්ෂණය කළාම පේනවා දුර්ලභ මනුෂ්‍ය ගුණාංග පිරුණු තැන් දිය පහරක ගලා එන දිය පහරකට හසු වෙලා ජීවිතේ බේරගන්න බැරුව එන බලල් පැටියෙක් බේරා ගන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. පාරායිනේ මියගිය බැල්ලියකගේ අසරණ වූ පැටව ගෙදර ගෙනල්ලා සෝපත් කරා සත්කාර කරන්න හිතෙන්න පුළුවන්. අන්න ඒ වගේ දුර්ලභ මිනිස් ගුණයක් පේන හැම අවස්ථාවකම අපට සිහිපත් වන ගීතයක් මාචාර්ය සුනිල් ආරියරත්න පද රචනා කළා. මෝහන වීරසිංහයන්ගේ සංගීතයට චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කළා. අද මලද මියසියට මේ ගීය ගායනා කරන්නට ආරාධනා කරනවා සුදම්සා ඉරෝෂණී ශිෂ්‍යාවට.